ළමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2023 අවුරුද්දේ ගිය අවුරුද්දේ ආපු ට්‍රේඩ් ප්‍රශ්න. මේවා තියෙන්නේ සමාන්තර ට්‍රේඩ් ප්‍රශ්නයක් නේ. එහෙනම් ඔයාලා ප්‍රශ්න try කරලා මාත් එක වැඩියට සෙට් වෙමු. right ප්‍රශ්න බලන්න මොකද්ද මේ කියන්නේ? ප්‍රශ්න කියමු. සැරසිල්ලක් සකස් කර ඇත්තේ ඒකකේන්ද්‍රීය වෘත්ත කිහිපයක නිල් විදුලි බල්බ සහ සුදු විදුලි බල්බ සවි කිරීමෙන්. නිල් බල්බ සවි කර ඇත්තේ ඇතුළේම වූ පළමු වෘත්ත බල්බේ මොකද්ද? ඇතුළේම වූ පළමු වෘත්තයේ බල්බ තුනක්ද? ඊළඟ එක් වෘත්තයේ පෙර වෘත්තයට වඩා බල්බ තුන බැගින් වැඩි වෙන ආකාරයෙන්ද වේ. හරි. ඒ කියන්නේ නිල් බල්බ කොහොමද තියෙනවා කියන්නේ? පළවෙනි වෘත්තයේ බල්බ 3යි ඊට පස්සේ එන හැම වෘත්තයකම නිල් බල්බ වැඩි වෙන්නේ 3න් 3ට. හරි. ඊළඟට කියනවා සුදු බල්බ සවි කර ඇත්තේ ඇතුළේම වූ පළමු වෘත්තයේ දෙකක්. ඊළඟ වෘත්තයේ 3ක් සහ ඊළඟ වෘත්තයේ 4ක්. ඒ විදිහට තමයි සුදු බල්බ වැඩි වෙනවා කියන්නේ අපිට. අපෙන් පළවෙනි වේලයක්ෙන් අහනවා පළමු වෘත්ත තුනේ සවි කර ඇති නිල් බල්බ සංඛ්‍යා පිළිවෙලින් ලියන්න කියලා. හරි. අපි බලමු ඉස්සෙල්ලම මේ ප්‍රශ්නේ මොකද්ද මේ කියන්නේ කියලා. අපිට කියනවා සැරසිල්ලක් තියනවලු. සැරසිල්ල කොහොමද තියෙන්නේ? වෘත්ත එන විදිහට. ඒ කියන්නේ වෘත්තාකාරයෙන් තමයි බල්බ් සවි කරලා තියෙන්නේ. මෙතන අපි හිතමු නිල් බල්බ තියෙන්නේ කියලා. නිල් බල්බයි සුදු බල්බයිනේ සැරසිල්ල තියෙන්නේ. right. මෙහෙමයි වෙන්නේ. පළමු වෘත්තයේ නිල් බල්බ කීයද? අපි පළමු වෘත්තයේ නිල් බල්බ කීයද කියන්නේ? 3යි කියනවා. සුදු බල්බ කීයද කියන්නේ? සුදු බල්බ පළමු වෘත්තයේ 2යි. හරි. කළු පාටින් ලකුණු කරලා තියෙන නිල් බල්බ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ සුදු බල්බ කියලා හිතන්න. ඊළඟ වෘත්තයේ කොහොමද කියන්නේ? නිල් බල්බ තව තුනක් වැඩි වෙනවා. 2යි 3යි 4යි 5යි 6යි. එහෙම තමයි තියෙන්නේ. හරිද? සුදු බල්බ කොහොමද තියෙන්නේ? පළමු වෘත්තයේ 2යි ඊළඟට එන වෘත්තයේ එක බල්බේ වැඩි වෙනවානේ. ඒතර මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. සුදු බල්බෙට කොට 3යි තියෙන්නේ. කොහොම ඉතින් මේ සැරසිල්ල එක දිගට තව වෘත්ත ඇවි සැරසිල්ල තව වෘත්ත ගානේ වැඩි වෙයි. නිල් බල්බ 3න් 3ට රටාවක් විදිහට යයි. සුදු බල්බ 2කින් පටන් අරගෙන එකක් වැඩි වෙන විදිහට රටාවකට යයි. එහෙම තමයි සැරසිල්ල හැදලා තියෙන්නේ. හරිද? ඒ සැරසිල්ලෙන් තමයි අපිට ප්‍රශ්න අහන්නේ. හරි. පළවෙනි වෙනස්කම කියන අපිට පළමු වෘත්තෝනේ සවි කර ඇති නිල් බල්බ සංඛ්‍යා පිළිවෙලින් ලියන්න කියලා. හරි. පළවෙනි රෝමි ලක්ෂණ. නිල් බල්බ ලියන්නේ නිල් බල්බ. පළමු වෘත්තයේ කීයද නිල් බල්බ? 3යි. ඊළඟ වෘත්තයේ කීයද නිල් බල්බ? 6යි. ඇයි 3න් 3 වැඩි වෙන්නේ? ඊළඟ වෘත්තයේ 9යි. ඔය විදිහට තමයි නිල් බල්බ ටික වැඩි වෙන්නේ. පළමු වෘත්ත තුනේ අපි ලියාගත්තා. මම ඊළඟ ප්‍රශ්න වලට ඕන වෙයි කියලා හිතලා මේ දෙකේ නිල් බල්බ වලයි සුදු බල්බ වලයි රටාව ලියලා. නිල් බල්බ කොහොමද තියෙනවා කියන්නේ? අපි දන්නවා 3යි 6යි 9යි ඒ විදිහට. සුදු බල්බ කොහොමද තියෙනවා කියන්නේ? 2යි 3යි 4යි ඔය විදිහම සුදු බල්බ තියෙනවා කියන්නේ. මම මේ දේ ලියාගත්ත ඉතින් ඉස්සරහා ප්‍රශ්න වලට ඕනෙයි කියලා හිතනවා. හරි. දෙවෙනි ඕනෙලක් වලට දහවන වෘත්තයේ ඇති නිල් බල්බ සංඛ්‍යාව එම වෘත්තයේ ඇති සුදු බල්බ සංඛ්‍යාවට වඩා කොපමණ වැඩිද කියලා අහනවා. ඒ කියන්නේ දහවන වෘත්තයේ හිතන්න නිල් බල්බ තියෙනවා 15ක්
හරිද? නිකන් හිතන්න උදාහරණයක් විදියට නිල් බල්බ වහලයි සුදු බල්බ 10යි නම් නිල් බල්බ 30ක් වැඩිද? එතකොට තමයි අපිට නිල් බල්බ 5ක් වැඩි කියලා ගන්න පුළුවන් නේ. ඒ 5ක් වැඩි වීම අපි කොහොමද ගත්තේ? සුදු බල්බ සංඛ්‍යාව දැනගෙන ඉන්න ඕනේ. 10 වන වෘත්තයේ තියෙන. නිල් බල්බ සංඛ්‍යාව දැනගෙන ඉන්න ඕනේ. 10 වන වෘත්තයේ තියෙන. ඒක නිසා අපි ඒ දෙක හොයමු. 10 වන වෘත්තයේ තියෙන නිල් බල්බ සංඛ්‍යාවයි 10 වන වෘත්තයේ තියෙන සුදු බල්බ සංඛ්‍යාව. right. මම මුලින් හොයනවා නිල්. නිල් වලින් තමයි වැඩි යන්නේ. right. අපි නිල් වල 10 වෙනි වෘත්තයේ තියෙන නිල් මේ 10 වෙනි වෘත්තයේ තියෙන නිල් බල්බ සංඛ්‍යාවනේ හොයන්නේ. ඒ කියන්නේ 10 වෙනි පදේ වගේනේ. 10 වෙනි පදේ තමයි ඒ කියන්නේ තියෙන ශ්‍රේණියෙන් 10 වෙනි පදේ වගේ තමයි යන්නේ. ඒ ශ්‍රේණිය අපි ඉස්සරහ ගන්න දේවල් ලියාගමු. අපි ගන්නවා නිල් එකේ A කීයද පළවෙනි පදේ 3යි. B කීයද? B කියලා නෑ ළම. මොනවද තියෙන්නේ? D කීයද? D කියන්නේ ඩිෆරන්ස් නැත්නම් පොදු අන්තරය. පොදු අන්තරය කීයද? ඔය දෙන්නා 3යි. ආයෙ මොකක්ද දන්නේ? ආයෙ එහෙමද මොකද දන්නේ නෑ. අපි දන්නවා සාමුගන්න. N කීයද? N 10යි. එන්නේ 10 කියලා ගන්න. අපි හොයන්නේ මොකද්ද? T 10 නේ හොයන්නේ. T 10 තමයි අපෙන් අහන්නේ. එතකොට මෙතන T එන්නේ කලින් තිබ්බේ. N වෙනුවට තමයි 10 ආදීට වෙන්නේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් පදේ වෙන සමීකරණය Tn සමානයි A ධන n ඍණ 1යි b. නේ? හරි. අපිට ආරෙස් කරගන්න. A වෙනුවට කීයද දාන්නේ? 3යි. මම ආරෙස් කරන ටික කරගෙන ලියන්න. A වෙනුවට 3යි. n කීයද? n වෙනුවට දානවා 10 ඍණ 1. d කීයද? 3යි. right. 3 ධන 10 ඍණ 1 වරක් 3 කියලා අපිට දාගන්න පුළුවන්. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මේකෙන් එනවා අපෙන් අහන්නේ T10ද 3 10න් එකක් 9යි. එතකොට එන්නේ 9 වරක් 3නේ. 3 ධන 9 වරක් 3 අපි දන්නා 27යි. එතකොට කීයද? 10 වෘත්තයේ තියෙන නිල් බල්බ සංඛ්‍යාව කීයද? 30යි. හරි. අපිට ඕනේ තව 10 වන වෘත්තයේ තියෙන සුදු බල්බ සංඛ්‍යාව. right. අපිට හොයන්නේ මොනවද? සුදු. නේ? 10 වන වෘත්තයේ තියෙන සුදු බල්බ සංඛ්‍යාව. මේක සුදු. අපි සුදු බල්බ ඒ ශ්‍රේණිය සුදු බල්බ යන ශ්‍රේණිය දන්නේ නැහැ ලියන්නේ ඉතින්. ඒකවල අපි ආදේශ කරන්නේ ලේසි. A කීයද? 2යි. D කීයද? අපි දන්නවා D කීයද? 1යි. ඒ දෙක විතරයි දන්නේ. තව එකක් දන්නවා. මොකද්ද? අපෙන් අහන්නේ T10. එතකොට N කීයද? 10යි. අපෙන් අහන්නේ T10යි. right. මේ පද ටිකම ඉන්න සමීකරණය මොකද්ද? Tn සමානයි A ධන n ඍණ 1යි b කියන සමීකරණය. මොකද්ද? Tn සමානයි A ධන n ඍණ 1යි b. right. අපි හොයන්නේ T10ද? A කීයද? මම ලියලා අර වෙන්නේ ලියනවා. හරි. A 2යි n කීයද? 10යි ඍණ 1යි b කීයද? 1යි. නේ? අපි ආදේශ කරපු ටික නිකන් වෙන ලියගමු මේ එහෙම අත්‍යවශ්‍ය නැහැ මම මේ පැහැදිලි කරන්න පැහැදිලි වෙන්න තමයි ඒක දැන් ආය දාගන්නේ 10 මේ 1 හරි දැන් අපිට මෙතන සිලබස් ගන්න පුළුවන් දෙකක් කීයද ධන 10 එකක් 9යි 9 1නේ 2 ධන 9 කීයද 11 හරි 10 වෘත්තයේ තියෙන එතකොට නිල් බල්බ 30යි සුදු බල්බ 1යි. එතකොට නිල් බල්බ 100 වැඩිද? ගන්න පුළුවන් අපිට
වැඩිපුර ඇති නිල් බල්බ සංඛ්‍යාව කීයද? 30 අඩු වෙනවා කියනවා 11ක්. එතකොට එනවා කීයද? 30 අඩු කරාම කීයද? 30 10ක් අඩු වුණොත් 20යි 20න් තව එකක් අඩු වෙනවා කියන්නේ 19යි. නේ? එතකොට අපිට එනවා උත්තරේ 19ක් විදියට 19යි බල්බ. ඒක ඕනනම් දාගන්න පුළුවන්. හරි. මම හිතනවා ප්‍රශ්නේ දෙවෙනි රෝම ඉලක්කම පැහැදිලි ඇති කියලා. හරි. ළමයි එහෙනම් අපි තුන්වෙනි රෝම ඉලක්කමට යමු. මොකක්ද තියෙන්නේ තුන්වෙනි? සැරසිල්ලේ බල්බ සවිකර ඇති වර්ග සංඛ්‍යාව 16ක්. ඔක්කොම වර්ග 16ක් තියෙන්නේ. ඒක තමයි නිල් බල්බ සහ සුදු බල්බ 550ක එකතුවක්. ප්‍රමාණවත් වේයයි කවුරු පවසන්නේ? තුනේ. ඔබේ ප්‍රකාශයේ සත්‍යද ඔබේ පිළිතුරට හේතු දක්වන්නලු. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ? 16 වෙනි වෘත්තයට එනකන් බල්බ ඒ කියන්නේ මුලින් ඉඳලා කොච්චරක් ගියාද කියලා තමයි අපෙන් අහන්නේ. නේ? ඒක අපිට හදන්න පුළුවන්. නිල් බල්බ වෙනම 16 වෙනි වෘත්තයට එනකන් කොච්චරක් ගියාද? නැත්නම් නිල් බල්බ සංඛ්‍යාවේ එකතුව කීයද? 16 වෙනි වෘත්තයට එනකන්. සුදු බල්බ සංඛ්‍යාවේ එකතුව කීයද? 16 වෙනි වෘත්තයට එනකන්. ඒ දෙක එකතු කරලා අපිට මුළු බල්බ සංඛ්‍යාව හොයන්න පුළුවන්. ඊට පස්සේ ඒක සංඛ්‍යාව හොයලා තුනිල්ගේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි. එහෙනම් යම් මාත් එක ගන්නට. හරි. අපිට දැන් යන මාත් එක ගන්නට මුලින්ම හොයමු මේක බල්බ සංඛ්‍යාව. මේක බල්බ කීයද? අපි නිල් බල්බ සංඛ්‍යාව 16 වෙනි වෘත්තයට එනකම්. ඒකට දාන්න ඕනේ සූත්‍රය මොකද ළමයි? එකතුවක් හොයන්න. අපි දාන x එන්නේ xn සූත්‍රය දාන්න පුළුවන්. x කියන්නේ මොකද්ද එතන? අපි ඔය x කියලා හඳුන්වන්නේ සම් කියන වචනේ. සම් කියන්නේ එකතුවක් කියන එකට ඉංග්‍රීසි වචනේ. ඒක පිළිගන්නවා x කියලා පදයක් දාලා තියෙන්නේ. හරි මුලින්ම යනවා නිල් බල්බ සංඛ්‍යාව. හොයන්න. අපි දැන් නිල් බල්බ සංඛ්‍යාව ආයෙත් ගන්න දේලා තියනවා. ඒ කීයද? 3යි. අයවනවා. අපි ලියමු නිල් බල්බ සංඛ්‍යාව. නිල් බල්බ නෑ. අපි ලියමු නිල් බල්බ සංඛ්‍යාවේ එකතුව. හොයන්න. නිල් කියලා නම් හොයාගන්න ඉතින් දාගත්තා. ඒ කීයද? ඒ කියන්නේ ගන්න දේවල් අපි ලියනවා. ඒ කීයද? 3යි. D කිය නිල් වල පොදු අන්තරය කීයද? පොදු අන්තරය අපිට හොයන්න පුළුවන්. පසු පදයේ පෙර පදය අඩු කරලා. ඒක දාන්න ඕනේ නේ. මේ 3යි. ආය අපි දන්නවා මොකද්ද? අපෙන් අහන්නේ S16. එතකොට n සමානයි 16 කියලා දාගන්න පුළුවන්. අපෙන් අහන්නේ එතකොට S16. මේ ටිකම තියෙන සමීකරණය මොකද්ද? අපිට ගන්න පුළුවන් xn සූත්‍රය. මොකද්ද? කෝඩින් xn සමානයි n බෙදීම 2යි. 2යි a ධන n දින 1යි b කියලා. ඉතින් මේ සූත්‍ර මතක නැහැ. එහෙම ඉතින් ගණන් හදන්න බෑ. අනිවාර්යෙන් මේ අපිට සමාන්තර ශ්‍රේණිය සූත්‍ර තුනක් ගන්න පුළුවන් ඔක්කොම. ගුණෝත්තර ශ්‍රේණිය සූත්‍ර තුනක් ගන්න පුළුවන්. ඒ සූත්‍ර තුන නැත්නම් සමීකරණ 6නේ සමාන්තර වේලයි ගුණෝත්තර වේලයි. ඒ 6 පාඩම් නම් විතරයි මේ ගණන් හදන්න පුළුවන්. ඒක සූත්‍ර මත නැත්නම් සමීකරණ මතක නැහැ. මේක නිසා ගණන් හදන්න බෑ කිව්වොත් ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. ඒ නිසා සමීකරණ ටික කඩපාඩමින් කියලා. හරි විභාගය යන කෙනෙක් අනිවාර්යෙන් සමීකරණ ටික කඩපාඩමින් කියලා. හරි. අද ආයෙත් n කියලා 16යි.
බෙදීම 2 දෙවරක් a කීයද 3යි ගාන n කීයදයි 16යි ඍණ 1යි d කීයද 3යි හරි මෙතන ඉනවා අපිට 16 බෙදීම 2 8ක් කියලා දෙවරක් 3 6ක් කියනවා 16 එකක් අඩු වුණාම එනවා කීයද 15යි 15 වාරයක් 3 නේ එතකොට එන්නේ එතකොට 8 6 ධන 15 වාරයක් 3 කීයද 45 නේ එතකොට එනවා 8 වාරයක් නැත්නම් 8 වරහන් 45යි 6 කියනම 51යි නේ 51 වාරයක් 8 කීයද එක්වරක් 8යි 8 40යි 438ක් කියන එක. එතකොට 16 වෙනි වෘත්තයේ වෙනකන් නිබ්බන්ධ 408ක් තියෙනවා. මම යනවා සුදු වලට යනවා. ඒකේ දන්න දේවල් ලියනවා ඉක්මනට. ඒ කීයද? ඒ දෙකයි d කීයද? පොදු අන්තරේ කීයද? ඩිෆරන්ස් එක. එකයිනේ අපි ආය ගන්නවා n 16යි කියලා ගන්නවා අපි හොයන්නේ ඒ 16 හරි මේ පද ටිකම තියෙන සූත්‍රය මොකද්ද ආයෙත් මේ සූත්‍රය තමයි යන්නේ නේ xn සමානයි n බෙදීම 2යි 2යි a දර n දින 1යි d n කීයද අපි ආයෙ පාදක කරන්නේ n 16යි දෙවරක් a කීයද a දෙකයි ආයෙත් n කීයද 16යි ඍණ 1යි d කීයද 1 හරි ආදේශ කරා එහෙනම් උරු බලන්නේ දෙමතේ දෙකෙන් මුතුම වෙනවා 8ක් කියලා දෙවරක් දෙක 4යි දෙමතේ එක කඩුනම 15යි 15 කරන එක තමයි ඉන්නේ ඒක 8යි 4යි යන 15 හරි කරගෙන බලන්න 8යි 4යි 15යි කියනවානේ 19යි 19 වරක් 8 කීයදනේ 9ක් 8 යනවා 72යි 7ක් ඉතිරි 8 වරක් 8යි 7යි මොහලද ඒ හරි මෙතනින් යනවා අපිට කීයද 152ක් ඒකෙන් මොකද වෙන්නේ 16 වෙනි වෘත්තය දැනගන්න නිල්බල්බ 408ක් තියෙනවා 16 වෙනි වෘත්තය දැනගන්න සුදු බල්බ 152ක් තියෙනවා අපි හොයන්නේ නම් මුළු බල්බ සංඛ්‍යාව මේ ඊළඟ වාක්‍ය ලියන්න ඕනේ යටින් මම ඒක මේ හරියම ලියනවා right මෙහෙම මුළු බල්බ සංඛ්‍යාව මුළු බල්බ සංඛ්‍යාව කොහොමද ගන්න පුළුවන් 408යි 152යි 100 වෙනවනේ 408 152 කීයද 8යි 2යි 10යි එකක් ඉතිරි 1යි 5යි 6යි 560ක් වෙනවා 560ක් තුනින් මොකද්ද කිව්වේ මෙන්න මොනවාද සංඛ්‍යාව වෙනවා අපිට ඒක කීයද 560ක් තුනින් මොකද්ද කිව්වේ 550ක් ඇති වෙයි වගේ එකක් නේ නමුත් දැන් 560ක් බලන්න ඕන ඒක තුනින් මොකද්ද කියලා තියෙන්නේ ඇත්තද බොරුවද අර දැන් කොහොම බොරුවක් අසත්‍යයක් ඌ බොරු කියන්නේ තුනින් බොරුවක් කියලා තියෙනවා අපිට ආයෙ ලියන්න පුළුවන් ඒ නිසා මේක පළවෙනි ලියන්න ඕනේ මේ දැන් මම ලියන වාක්‍ය මේ පල්ලෙහායිද මැද නිසා මම උඩින් ලියන්නේ ඒ නිසා 560 විචාරයි 550 මේ වගේ අසමානතාවයකින් අනිවාර්යයෙන්ම පෙන්නන්න මේ ප්‍රශ්නයක් අහද්දී 560 විචාරයි 550
එමනිසා සුනිල් අසත්‍ය අවදි නේ සුනිල් කියලා තියෙන්නේ බොරුව. හරි. එහෙනම් 2023 සමාන්තර ශ්‍රේණි ප්‍රශ්නය මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ජය වේවා.